නියමටම ලාභයි. දැන් අපි වීපටවල් මල්ලි ගිහින් තරහින් ඒක වාසි. මේ මං හරදාගෙන ආවා. මමයි අනිත් තුන්තුලට එක මාල් පිළිද තියෙන දාන්නේ පොඩ්ඩක් දෙන්න පුළුවන්කම තියෙන කන්නේ ඉතින් මේ අපේ අවසානට ගොයියට කියක් නෑ නේද? මොකද ගිය කන්නේ වගේ නෙමෙයි ගිය අවුරුද්ද වගේ මේ අවුරුද්ද ගෑහෙන්න අධික වියදම් වැඩි. මොකද මේ හේන් වලට මොකක්ද අර වෛරස් රෝගයක් හැදිලා හේනුත් විනාශ වුණා. අර ඉඟුරට පැකට් දෙක හිතුවක් නෙමෙයි පැකට් එකේ ආදායම ගත්තේ. නමුත් ඒ ආදායම දෙගුණෙ වැඩි. ඉතින් ඒක නිසා ඒ වගේ බොහොම අමාරුවෙන් වර්ෂාවත් එක්කම දැන් බොහොම අමාරුවෙන් මිනිස්සු මේ ඒවා පොඩ්ඩ බේරගෙන දැන් ඇවිල්ලා ඒවා දැන් මේ ඇට කරගෙන යනවා. දැන් රජයෙන් ඇත්තටම කියන්නේ මේකට මේ අවශ්‍ය මිලක් නියම කරලා නැහැ. මේ ගොවියකින් දැන් එක වෙලින්දු ඇවිල්ලා එක විදිහට වලට ගන්නවා රුපියල් 80ට ගන්නවා 90ට ගන්නවා 100ට ගන්නවා එක එක්කෙනා උන් තරකට වාගේ ඇවිල්ලා මේ හේරම ඒගොල්ලෝ ඒ කරන්නේ මේ ගොවියක බඩට ගහන විදිහට තමයි හේරම මේවා කරන්නේ. ඉතින් ඒ ඇස්සේ අපිට 70% කියලා අපිට ආරංචියක් ලැබිලා තියෙනවා රටෙන් ගෙන්නන්න මේ රජයෙන් මේ රටෙන් ගෙන්නන කතාවකුත් තියෙනවා. රටෙන් ගෙන්නනවා කියන්නේ ගොවියා අනාථ කරන අදහසක් ප්‍රතිපත්තියක් ඒක. එහෙම කරොත් ගොවියා අනාථයි. මොකද ගොවියා දැන් නිෂ්පාදනය කරනකොට රජයේ මැදිහත් අනිවාර්යයෙන්ම මේවට නියම මේ මිලක් නියම කරලා රජයෙන් දැනගන්න ඕනේ අත්පොතක මේවා ගන්න ගොවියගෙන්. ගොඩක් රටෙන් ගෙන්නනවා කියන්නේ ගොවියා කබෙන් ඉලිපට වටනවාගේ තව ප්‍රපාතයට ඇදගෙන වැටෙනවා. ඉතින් රජයේ මේවා දිහා බලාගෙන ඉන්න එක වැරදි. ගොවියා ගොඩ එන්න ඕනේ රට ගොඩ එන්න. ගොවියා වලට දාලා රට ගොඩ එන්න බෑ. ඉතින් ඒක නිසා මේ රජයේ ඉන්න ඒ මැටි අමුතුවරු පොඩ්ඩක් කියන්නේ මේ හිතෝපු දවස් වල මේ පේනවනේ සවුත් වෙලා මෙහා වෙලා බොහොම අස්තන්නත් අඩුයි. අස්තන්න අඩුයි දැන් ඒ අස්තන්නත් නෙලාගෙන මෙහා කරගෙන තියාගෙන මේ වෙලෙන්දෝ නම් එනවා වෙලෙන්දෝ ඉල්ලන්නේ බොහොම අඩු මිලට. ඒගොල්ලෝ කියනවා මේ රටින් දැන් මේ බඩිනුගු ගේනවා ගෙනල්ලා තියෙන්නේ ඒවා මෙහා වෙනකොට මේ අරන් යන්නේ දැන් මේ අපිට මිල කරගන්න බෑ. ඒක නිසා අඩු මිලට ඉල්ලන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ මොකක් හරි පිළිමයක් ඔදලා මේ හරි මිලකට බැරික ටික කිරා ගන්න අපිට මේ අවස්ථාවක් ලබා දීලා රජයේ අනුග්‍රහයක් දක්වනවා හොඳයි කියලා තමයි කියන්න තියෙන්නේ. කොම හානි වුණා වැස්සෙන් හානි වුණා. දැන් ඉතින් මිලක් නැහැ. දැන් පිට රටෙන් ගෙන්නනවා කියලා කියනවා. ගොයියෝ ඇවිල්ලා එක විදියට මේ වෙලෙන්දෝ ඇවිල්ලා ඉල්ලන්නේ එක මිලට වෙනදට පෝර කවර දුන්නා. දැන් මේ කන්නේ පෝර කවර දෙන්නේ නැහැ. ගොයියට ඇති දෙයක් නැහැ. ඉතින් පිට රටින් ගෙන්නනවා නම් දැන් අපේ බීජයට වලට මොකද්ද වෙන්නේ? මේ 18500ට අපි බීජ ගත්තේ මඩ පෝර මිටියක් 12000යි. යූරියා මිටියක් රුපියල් 9200යි. තුන් පාරක් පොහොර දාන්න ඕන. ඒවට රතු කුඩු ඇමෝනියම් කවලම් කරන්න ඕන. ඉතින් එහෙම වුණාම අපිට ඇති දෙයක් නැහැ. මේ වගේ අපිට සෑහෙන්න පාඩු අපි රටට ණය වෙලා සමෘද්ධියෙන් ණය අරගෙන ඒ පොහොර කඩවල වලින් පොහොර ණයට අරගෙන ඉතින් මේ ඇට බීජ ගහන්න වාහන වලට අපිට කිසිම ලාභයක් නැහැ. රුපියල් 150ටවත් මේ බඩිරුගු කිලෝ එකක් දෙනම නම් තමයි ගොයියට චුට්ටක් හරි සහනයක් තියෙන්නේ. වැඩක් නැහැ මේ ගොවිතැන් කරාට. මොනතරම් වැස්සෙන් හානි වුණාද? ඒ වැස්සට මේ වෙලා තිනකන් ඌරෝ අලි. ඉතින් මේ කිසිම සහනයක් නැහැ අපිට මේ ආනන්ද කුමාර මහත්තයාට ඡන්දේ දුන්නා. ඡන්දේ දුන්නට ගොයියට නම් කිසිම සහනයක් නැහැ. ගොයියා ගැන නම් බලනවා බොහොම අඩුයි.